පචා සෝරි අපි අද යන්නේ යනකොට අපි මේක හොයාගත්තේ Google එකේ. Google එකේ සර්ච් කරලා තමයි මෙතන හොයාගත්තේ. මේක තියෙන්නේ කොහෙද? අබුඩාබිවල යුරෝප් 5 එකක් තියෙන ලස්සන ප්ලේස් එකක්. ලස්සන ලොකේෂන් එකක්. ඒ තමයි අල්සිෆ් විලේජ් මෝල්. මේක අපි Google එකේ දැකලා තමයි ට්‍රේනින් එකේ රිවිව් එකක් දැකලා තමයි අපි සර්ච් කරලා බලලා මෙතෙන්ට ගියේ. ඕගොල්ලන්ට ලස්සන ෆොටෝස් ගන්න, බ්ලොග් කරන්න. අපි තමයි මෝල් එකට ගියේ නෑ. මේ තියෙන්නේ මෝල් එකට යන පාර. අපි ටැක්සි එකකින් බහලා අපි මේ පාර දිගේ ටික ගියා. හරිම නිදහස් ප්ලේස් එකක්. ඕන කෙනෙක්ට යන්න පුළුවන්. කවුරුත් ප්‍රශ්න අහන්නේ නෑ, කාදර කරන්නේ දැන් මේ පාරමක දිගට යන ගම අපිට ලස්සන තැන් ගොඩාක් හම්බුණා. හරිම නිස්කලංකයි, හරිම නිදහස්. දැන් අපි මෝල් එක ඇතුළට ගිහිල්ලා බලමු මේක මොන වගේද කියලා. ඉතින් මෝල් එකට ඇතුල් වෙද්දිම අපිට දකින්න තියෙන මේ වගේ view එකක්. මේකේ තියෙනවා Starbucks, McDonald's, එතකොට Subway, Papa John's. ඔයාලට enjoy කරන්න පුළුවන්. අපිට මෝල් එකෙන් ඇතුළට යද්දී අපිට දකින්න පුළුවන් The Walk area කියලා. එතනින් ඇතුළට ගියාම තමයි අපිට මේ green vibe එක හම්බෙන්නේ. ඊට පස්සේ අපිට මේ umbrellas ගොඩක් තියෙන ලස්සන vibe එකක් හම්බ වෙනවා. අපි මෙතන ෆොටෝස් ගත්තා. අතරම මම මුලින්ම මේක දැක්කම මට පිස්සු හැදුනා මෙතන දැක්කම. දැන් මම වැඩ කැලේ ටිකක් දාලා දුවලා කරලා ගන්න තියෙන ෆොටෝස් ඔක්කොම ගන්නවා. ඇත්තටම මේක මෝල් එකේ වුණාට අපිට මේක හම්බෙන්නේ මෝල් එකෙන් ඇතුළට ගියාට පස්සේ තියෙන රිසෝට් එකක තමයි මේ ඩෙකොරේෂන් ඔක්කොම තියෙන්නේ. අnder අල්සීෆ් කියලා රිසෝට් එකක්. ඔයාලා කැමති නම් වරට දවසක් ඉන්න vibe එකත් එක්ක enjoy කරන්න. තව මෙතන coffee shop ගොඩක් තියෙනවා. ඔයගලන්ට හොඳ experience එකක් ගන්න පුළුවන්. ලස්සන view එකක් තියෙනවා. හවසට මාරම ලස්සනයි මෙතන. swimming pool එකක් තියෙනවා. ඔයාලට swim කරන්න ආසන swim කරන්න පුළුවන්. lighting කරලා සමහර වෙලාවට මෙතන parties තියෙනවා. music එක ඔයාලට පුළුවන් enjoy කරන්න. ඔයාලගේ ඔෆ් එක දවසට ගිහිල්ලා. ඉතින් බලන්න අපේ වීඩියෝ එක බලලා ඔයාලත් ගිහිල්ලා enjoy කරන්න. මේ තියෙන swimming pool area එක. මේක open swimming pool එකක්. ලොකු area එකක් තියෙනවා. ලස්සනයි sunset එකත් එක්ක ලස්සන view එකක් තියෙනවා. lights දාලා ඔයාලට ඕන තරම් වෙලා swim කරන්න පුළුවන්. ඇත්තටම මෙතන evening වලට තමයි ලස්සනම. evening එකට තමයි ලස්සනට පේන view එක. මාරම ලස්සනයි. මෙතන පොඩි shops තියෙනවා. earrings, එතකොට handbags, bags, එතකොට restaurant, coffee shop මේ හැමදේම තියෙනවා මෙතන. ඔක්කොම open තියෙන්නේ. මාරම ලස්සනයි. හරියට ටිකක් ඇවිදලා කරලා shops ටික බලලා ඒවයි prices අරව මේවා බලලා ඊට පස්සේ අපි ගියා restaurant තියෙන පැත්තට. restaurant තියෙන පැත්ත දිගටම ගියාම අපිට හම්බෙනවා මේ area එක. මේකේ මේ දෙපැත්තෙම තියෙන්නේ gym. අපිට ඕන gym එක උනත් use කරන්න පුළුවන්. ඒකේ පැය ගානට අපිට pay කරලා. දැන් අපි ඉවර වෙන්න යන්නේ. දැන් මේ අන්තිම හරිය අපි යන්නේ. අපිට දැන් මහන්සි නිසා අපි ගියා Starbucks එකට. Starbucks එකෙන් ඔයාලට flavored ගොඩක් ගන්න පුළුවන්. frappuccino, cappuccino, latte, americano, spanish latte ගොඩක්. මම ගත්තා spanish latte එකක්. එතකොට මෙයා ගත්තා cafe latte එකක්. අපි එන ගිහලා එනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන ගිහලා බලන්න. bye like bye. කරන්න. subscribe කරන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු.